අපි දැන් ඉන්නේ කඩුගන්නාවේ. කඩුගන්නාව කියන්නේ ලාංකීය ඉතිහාසයේ ටිකක් වැදගත් අපිට ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙන නගරයක්. ඉතිහාසය ගැන හදාරන අය. අපි දැන් ඉන්නේ කඩුගන්නාවේ තියෙන ඩෝසන් කුළුණ ගැට. මේ උඩ ඩෝසන් කුළුණ තියෙනවා අපි යට ඉන්නේ. කවුද මේ ඩෝසන්? ප්‍රධාන ඉංජිනේරුවා. උඩරට දුම්රිය මාර්ගය හදන්න මූලික ගත්ත ඉංජිනේරුවා. ඔහු අසනීප වෙනවට පුළුවන් වෙන්නේ කඩුගන්නාව විතරයි දුම්රිය මාර්ගය හදන්න. ඔහු අසනීප වෙනවා රෝගාතුරල ඔහු නැති වෙනවා. ඉතින් ඔහු සීකිරීම පිණිස මෙතන ඩෝසන් කුළුණ හදලා තියෙනවා. ඉතින් එතන තමයි මේ ඉන්නේ. දැන් අපිත් එක්ක ඉන්නවා අරුණ දිසානායක. අරුණයි. ඔව්. ලෝකෙත් එක්ක බලද්දි ලංකාවේ කෘෂිකර්මාන්තය මොන වගේ තැනකද තියෙන්නේ? ඒ ගැන ඔයාලට මොකක්ද හිතෙන්නේ? ඇත්තටම හරිම කනගාටුදායකයි ඒ තත්ත්වය කියන්නේ. මොකද අපි කතා කරන්නේ අපි කෘෂිකාර්මික රටක් පෙරදිග ධාන්‍යාගාරය කියන ඉන්දිය සාගරේ මුතු යට ගොඩක් දේවල් කියනවනේ. එහෙම කිව්වට ලෝකේ අනෙකුත් රටවල් වල ඇත්තම කාර්මික රටවල් වලට කෘෂිකර්මාන්තය නැතුවත් ජීවත් වෙන්න පුළුවන් රටවල් පවා කෘෂිකර්මාන්තය ඉතා ඉහළ තැනක. උදාහරණයක් ජපානය ගත්තත් චීනය ගත්තත් වෙන ඕනේ අපි කියමුකෝ ඊශ්‍රායලේ තනිකර කාන්තාරයක් වගේ වැලි කතරක්. ඒත් ඊශ්‍රායලය ඇතුලේ පොළවක් තිබුණේ නැහැ සාරවත් පොළවක්. ඒගොල්ලෝ පොළොවත් නිර්මාණය කරන වතුර තිබුණේ නැහැ. ඔය ඩ්‍රිප් ඉරිගේට් කියලා එකක් කියන්නේ බින්දු ජල තාක්ෂණ. එවැනි ක්‍රම දාලා තමයි ඊශ්‍රායලය අද ලෝකයේ තියෙන දියුණු කෘෂිකර්මාන්තය. අපේ රට කියලා කියන්නේ එහෙම එකක් නෙමෙයි. අරවට සාපේක්ෂව අපි තියන්නේ ස්වභාවික සම්පත් වලින් අනුන රටක්. අපේ රටේ වටේට මහා මුහුද, ඒ වගේම මධ්‍ය කඳුකරේ තියෙනවා. මධ්‍ය කඳුකරෙන් ගලා හැලෙන දිය ඇලි, ගංගා, ඇලදොලවල් විශාල සංඛ්‍යාවක්. ගංගා සහ ඇලවල් ඔයවල් ගත්තොත් 103ක් ලංකාව පුරාම විසිරෙනවා. එතකොට අපිට තියෙන්නේ අමුතෙන් ජල වහන පද්ධතියක් ඕනේ නැහැ. ස්වභාවිකව නිර්මාණය වෙච්ච ජල වහන පද්ධතියක් තියෙනවා. හොඳ දේශගුණික සහ කාලගුණික තත්ත්වයක් තියෙනවා. එතකොට කලාප වශයෙන් ගත්තත් වියලි කලාප, තෙත් කලාප, මැදරට ඒ විදිහේ පාතරට තෙත් කලාප වල තියෙනවා. මේ වගේ විවිධ භෝග වර්ග හැදෙනවා. හොඳ ලස්සනට සාරවත් පසක් තියෙනවා. ඒත් අපිට තියෙන්නේ මෙන්න මේ ජලය ටික හරියට කළමනාකරණය කරගෙන ඒ ප්‍රදේශ වලට ආවේනික භෝග වර්ග ටිකට අවශ්‍ය උදව්පදව ටික ගොවි මහත්තුන්ට සහ අනෙකුත් ඒවා කටයුතු වල යෙදෙන ආයතන වලට දීලා ආණ්ඩුවක් නැත්නම් රජයක් විදියට ඉහළ ස්ථානයට ඔසවා තබන්න පුළුවන්. ඒකේ අවධානයක් යොමු නොවීම විසින් අපි අනෙකුත් ලෝකයේ තියෙන කෘෂිකාර්මික රටවලට ඉතාම ප්‍රාථමික තැනක ඉන්නේ. ඇත්තටම අරුණයි ඔයා කියපු ඒ පැහැදිලි කිරීම ඉතාමත් මම හිතන්නේ මගේ ඊළඟ ප්‍රශ්න වලට හැම දෙයකටම උත්තරේ හම්බුණා. මොකද අපි ඉන්න තැන මේක හොඳ ආකර්ෂණීය රටක්. නමුත් අපි මේකෙන් ප්‍රයෝජන ගන්නවද නැද්ද? අපි අනිත් රටවල් එක්ක සංසන්දනය කරද්දී අපිට තියෙන අපේ රටක් විදිහට ගත්තට පස්සේ මේ ගැන අපි හිතන් ඉන්න ආඩම්බරය රටක් විදිහට ඒ ආඩම්බරය අපිට ඇත්තටම තියෙනවද කියන එක ඔයාගෙන් පැහැදිලි වුණා. එහෙනම් ඉතින් සන්තෝසයි. අපි අපිට තියෙනවා මේ කඩුගන්නාවේ චාමරේ ඉන්නවා. චාමරව හම්බෙන්න ඕන අපි දැන් ගිහිල්ලා චාමර මාක්ස් පෙන් ආයතනයෙන් ඩෝමා වීකොට්න මැෂින් එකක් අරගෙන තියෙනවා. එයා වෙනම මොලක් දාලා තියෙනවා. ඉතින් චාමරව හම්බෙන්න තියෙනවා. අපි චාමරව හම්බෙමු. හම්බෙලා චාමරත් එක්ක පොඩ්ඩක් කතා කරමු. අද අපි ඉන්නේ කඩුගන්නාවේ චාමරගේ වීමෝලේ. චාමර සහෝදරයාගේ වීමෝලේ. ඉතාමත් ප්‍රේමනාප තැනක්, ප්‍රේමනාප පුද්ගලෙක්. කවදාවත් ඔයා වීමෝලක් කරලත් නැහැ. දෙමව්පියෝ මේකට සම්බන්ධත් නැහැ. නැහැ. ඇයි මේ වගේ මැෂින් එකක් ගන්න හිතුනේ? මට හිතුණා ඉතින් ගමට පොඩි අඩුපාඩුවක් තිබ්බ වීමෝලක්. ඒත් එක්කම මේ මාක්ස් පෙන් ඇඩ්ටක් ගියා ටීවී එක දිගට. ඒත් එක මට හිතුණා පොඩ්ඩක් ගිහින් බලන්න ඒක. බලලා මට හිතුණා ඒකත් දැම්මොත් සාමාන්‍යයෙන් හොඳ ව්‍යාපාරයක් කරගන්න පුළුවන් වෙයි කියලා. ඒත් එක තමයි පොඩි විශ්වාසයක් ඇති වුණා. හෙඩ් ඔෆිස් එකට ගියා බැලුවා. ඉන්න කට්ටියත් සෝදිසිල කතා කරවුවා. ඒත් එක මට හිතුණා ඉතින් අපිට ඉදිරි ගමනක් යන්න පුළුවන් වෙයි කියලා. චාමර ඔයා ඉන්නේ මම තවත් ව්‍යාපාර කරන ගමන් තමයි මේක කරන්නේ. ඔව්. එතකොට දැන් අනිත් ව්‍යාපාර කරන ගමන් මේ වගේ කරන්න පුළුවන්ද? ඔව් ඇත්තටම දැන් අමාරුයි. නමුත් මට දැන් ගෙදරින් ලොකු සපෝට් එකක් තියෙනවා වයිෆ්ගෙන්, දරුවෝගෙන්, අම්මා තාත්තගෙන්. එතකොට ඒ කට්ටියත් එක්ක බලපුවම මට ඉතින් මෙතන එන
ඒ ටයිමින් හදාගන්න පුළුවන්. ඒත් එක්ක ඉතින් මං හිතන්නේ ඉදිරියේදී වැඩ වැඩිවීමත් සමග තව ව්‍යාපාරයක් දෙන්න ගණ්ඩ එක හිතෙනවා. එහෙම ඉතින් කරගන්න පුළුවන් කියලා හිතනවා. ඔයා තරුණ ව්‍යාපාරිකයෙක් විදිහට දැන් වී අරගෙන ව්‍යවසායක විදිහට වී අරගෙන හාල් කරලා එතකොට හාල් ටික වෙළඳ පොළට ඔයාගේ නමින් දාන්න. ඔව්. ඔයා මේ ඩෝම මැෂින් එකත් එක්ක ඔයාගේ නමින් දාන්න ඔයාට අදහසක් තියෙනවද? ඔය ඇත්තට මට එහෙම අදහසක් තියෙනවා. මොකද දැන් ලොකු ඉල්ලුමක් තියෙනවා ගමේ හාල් වලට. කියන අර වස විසෙන්තර හාල් එකට මිනිස්සුන්ගේ පොඩි ඉල්ලුමක් තියෙනවා. ඒත් එක්ක දැන් මාක්ස්මන් හෝල්ඩින් එකේ තියෙනවානේ කොළුවට අයින් කරන මැෂින් ඒ ඔක්කොමත් එක්ක මේ මම බලාපොරොත්තු වෙනවා ඉදිරි මම අවුරුද්දක් දෙකක් ඇතුළත මේ මැෂින් එකකුත් ගෙනල්ලා මේ මගේ ව්‍යාපාරයක් දිගු කරගන්න එන මගේ අඹරපු හාල් මගේ නමින්ම බ්‍රෑන්ඩ් එකක් විදිහට එළියට දාන්න අදහසක් තියෙනවා ඇත්තටම. එනිසාම දැන් මේ වගේ ඩෝමා මැෂින් එකක් ගන්න මේ වගේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න මේ වගේ මැෂින් එකක් ගන්න හිතාගෙන ඉන්න අයට මේ මැෂින් එක ගැන දෙන්න පුළුවන් සහතිකය මොකක්ද ඔයාලට? මම දැනට මේ මම පාවිච්චි කරන මැෂින් එකත් එක්ක මට 100% ගැරන්ටියක් දෙන්න පුළුවන් මේ ඩෝමා පිළිබඳව. මොකද මම දැන් දවස් දෙක තුනකට කලිමුත් වෙනත් මේ වගේම වෙනත් මැෂින් එක කෙනෙක් ආවා මේ ළඟම මැෂින් එකේ දීලා තියෙන කොටස් අඩුවේ. සල්ලි බඳලා අවුරුද්දක් විතර ගියාකෝ මැෂින් එකේ දීලා තියෙන ඇත්තටම කොටස් ටික අඩුවේ. හරිද? එයා මගෙන් ඇවිල්ලා ආවා ඩෝමා එකේ ක්‍රියාකාරී වෙනවද කියලා හයි කර ගන්න. ඒ වගේ දැන් එහෙම ගොඩක් සර්විස් කරගන්න සර්විස් කරගන්න හයි කර ගන්නවත් මැෂින් එක තව නැහැ. ඒක පැත්ත දාලා ඒත් එක්ක ඉතින් මට සතුටුයි මේ මම පාරිභෝගිකයන් කියන්නේ මාක්ස් පේන් විශ්වාස කරන්න ඩෝමා මැෂිමක් මිලදී ගන්න. ව්‍යාපාරයට අත හිත ගන්න පුළුවන් හොඳ මැෂිමක්. ඉතින් ඔබත් ඒ සම්බන්ධව තේරෙන ගද්දි මාක්ස් පෙන් හෝල්ඩින් එකේ ඩෝමා යන්ත්‍රම ගන්න කියලා මම අවකරණ ඉල්ලා සිටිනවා. එහෙනම් ජාමර ජය වේවා. ඒ දවසේ මම ඔයාලටයි වගේ පවුලටයි දරුවන්ටයි අම්මටයි තාත්තටයි මේක දින දින දියුණු වෙලා කලශෝටක් අරගෙන ඊට පස්සේ ඒකත් එක්කත් වැඩ කරන්න ඉදිරියේදී මේකත් එක වැඩ කරලා ඉදිරියේදී ඒ ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ව්‍යාපාරික විදිහට ජය වේවා.